නෙට් ස්ටඩි ගර්ල් YouTube channel එකට වෙනදා වගේම සාදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අපිට කැමති පරිදි අපිට අවශ්‍ය ස්විච් එකක් root bridge එකක් බවට පරිවර්තනය කරගන්න කියලා. අපි දැනටමත් STP වලදී කතා කරලා තියෙනවා මොකද්ද මේ root bridge එකක් කියන්නේ කියලා. STP වලදී සිදු කරන කාර්ය යටතේ අපි කලින් වීඩියෝ වලදී කතා කරා STP වලදී root bridge එකක් තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන root bridge එකක් තෝරා ගැනීම සිද්ධ කරනවායි කියලා. ඉතින් මේ root bridge එක තෝරගන්නේ කොහොමද? bridge ID එක බලලා. ඒ කියන්නේ bridge ID එක අඩුම කෙනාව තමයි root bridge එක හැටියට තෝරා ගැනීම සිද්ධ කරන්නේ. bridge ID එක බලන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි priority. දෙවෙනි ක්‍රමය තමයි MAC address එක. ඒ කියන්නේ priority එක අඩුම නම් අන්න එයා bridge ID එක අඩු කෙනා වෙනවා. එයා root bridge වලට පත් වෙනවා. හැබැයි priority සමානයි නම් ඒ අවස්ථාවේදී අපි priority බලන්නේ නැතුව MAC address බලලා අඩුම MAC address එක තියෙන එක්කෙනා අඩුම bridge ID විදිහට සලකලා root bridge එක බාට පත් කිරීම සිද්ධ කරනවා. ඒ තමයි සාමාන්‍ය විදිහට STP වලදී root bridge එක තේරෙන විදිහ. මේ දේ සිද්ධ වෙන්නේ ඉබේමයි. මොකද STP කියන එක by default තියෙන දෙයක් switch එක. හැබැයි අපිට අවශ්‍ය නම් යම්කිසි switch එකක් root bridge බාට පරිවර්තනය කරගන්න. හැබැයි මේ ක්‍රමයෙන් ඒ switch එක root bridge වලට පත් වෙන්නේ නැත්නම් අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද අපිට අවශ්‍ය switch එක බලහත්කාරයෙන් ඒ කියන්නේ අපේ කැමැත්ත පරිදි කොහොමද root bridge එකක් බවට පරිවර්තනය කරගන්නේ කියන දේ ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. උදාහරණ අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන් යම්කිසි කම්පැනි එකක තියෙනවා ස්විචස් කීපයක්. කීපයක් කියන්නේ අපි හිතමු ගොඩක් පරණ කම්පැනි එකක් කියලා මේක. පරණ කම්පැනි එකක්. මේ කම්පැනි එක ඇතුලේ පරණ ස්විචස් 200ක් පමණ තියෙනවා කියලා අපි හිතමු. මේ කම්පැනි එකට අවශ්‍ය වෙනවා මේ නෙට්වර්ක් එක තව ටිකක් ඩිවෙලොප් කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවකදී මෙයාලා තීරණය කරනවා අලුත් ස්විචස් 10ක් පමණ මේ නෙට්වර්ක් එකට ඇඩ් කරන්න. මේ අවස්ථාවේදී ඇත්තටම මෙයාලගේ අරමුණ වෙන්නේ මේ නෙට්වර්ක් එකේ root bridge බවට මේ අලුත් ස්විච් වලින් එකක් පත් කරගන්න. ඒකට හේතුව අපි දන්නවා root bridge කියන්නේ most powerful switch එක. ඒ කියන්නේ performance අතින් ගත්තොත් performance වැඩිම switch එක තමයි root bridge එක වෙන්නේ. එතකොට පරණ switch එකට වඩා අලුත් switch එක performance වැඩි කියන්නේ අපි කොහොමද දන්නවා. හැබැයි අපි සාමාන්‍ය විදිහට STP වෙන්න ඉඩ දුන්නොත් මේ network එකට එතනදි වෙන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි root bridge එක තෝරගන්නේ. එතකොට කීයටවත් මේ වගේ අවස්ථාවකදී අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් switch වලින් මේ අලුතෙන් ඇඩ් කරපු switches 10න් එකක් root bridge බවට මේ ක්‍රමයෙන් පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපිට පරණ switches වල හම්බෙන MAC address එක ගත්තාම ඒක ඇවිල්ලා ගොඩක් අඩු MAC address range එකකින් යන්නේ. පරණ ඒවා MAC address එක අඩුයි. අලුත් ඒවා MAC address එක වැඩි range එකකින් තමයි යන්නේ. අපි හිතමු මේ switches ඔක්කොම එකම જાතියේ Cisco switches කියලා. එතකොට priority නෙමෙයි අපි බලන්නේ MAC address එක. එතකොට එහෙම බලද්දී ඔටෝම මේ network එක ඇතුලේ තියෙන පරණම ඒ කියන්නේ performance අතින් අඩුම පරණම switch එක තමයි root bridge බවට පත් වෙන්නේ. අන්න ඒක ඇත්තටම risk එකක්. ඒක අවදානමක්. අන්න ඒ නිසා අපිට මෙන්න මේ වගේ අවස්ථාවලදී සිද්ධ වෙනවා අද මේ අපි කතා කරන විදිහට අපි කැමති switch එකක් root bridge බවට පත් කර ගැනීමට. ඒ එක උදාහරණයක් මේ අවස්ථාව අපිට උපයෝගී වෙන. අපි බලමු දැන් කොහොමද ඒ root bridge එකක් බවට ස්විච් එකක් පරිවර්තනය කරගන්නේ කියලා.
ස්විච් එකක් රූට් බ්‍රිජ් බවට පරිවර්තනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි ක්‍රමයේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මොකක්ද අපි කළ යුත්තේ කියලා. ප්‍රයොරිටි. ප්‍රයොරිටි අඩු කිරීම මගින් අපිට පුළුවන් ස්විච් එකක් රූට් බ්‍රිජ් බවට පරිවර්තනය කරන්න. මොකද ප්‍රයොරිටි අඩු කෙනාට තමයි අපි වැඩි අවධානය දෙන්නේ මේ රූට් බ්‍රිජ් තේරීමේදී. අන්න ඒ නිසා අපිට පුළුවන් අපිට රූට් බ්‍රිජ් බවට පත් කරන්න අවශ්‍ය ස්විච් එකේ ප්‍රයොරිටි අඩු අගයක පවත්වා ගන්න. ඒක අපි කරන්නේ කොහොමද කියලා බලමු. පළවෙනි ක්‍රමය පළවෙනි ක්‍රමයේ විදිහට අපි ප්‍රයොරිටි එක අඩු කරනවා. ඒකට අදාළව කමාන්ඩ් එකක් තියෙනවා. මොන කමාන්ඩ් එකද අපි යොදන්න ඕන? මෙන්න මේ විදිහට switch config mode එකට යන්න ඕනේ අපි. spanning tree අපි STP වලින් මේ වැඩේ කරන්නේ, ඒ නිසා spanning tree යනවා. අපි දන්නවා Cisco switches වල PVSTP තමයි භාවිතා වෙන්නේ. ඒ කියන්නේ per VLAN spanning tree protocol. ඒ කියන්නේ අපි STP දාන්නේ VLAN වලට සාපේක්ෂව. ඒ VLAN එකට තමයි root bridge එක තෝරන්නේ. අන්න එහෙනම් අපි මෙතන වෙනසක් කරද්දි VLAN එකත් නම් කරලා තමයි අපි command එක ලියන්න ඕනේ. ඊළඟට එනවා VLAN. කොයි VLAN එකටද? උදාහරණයක් විදිහට 1. ඊට පස්සේ තමයි priority එක change කරන්නේ. ප්‍රයොරිටි කියලා මෙතන ප්‍රයොරිටි නම්බර් එක දාන්න ඕනේ. අන්න එතනදිත් අපි සැලකිලිමත් විය යුතුයි. මෙතන අපිට කැමති ඕනම අංකයක් දැමීමේ හැකියාවක් නැහැ. මෙතන ප්‍රයොරිටි නම්බර් එක විදිහට අපි දාන්න ඕන එක්කෝ බිංදුව හරි 4096 ගුණාකාර. ඒ කියන්නේ අපි මෙතනට නිකන් 1000 ඔය වගේ අගයක් දැම්මයි කියලා මේ කමාන්ඩ් එක වැඩ කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එක්ක බිංදුව හරි 4096 ගුණාකාර හරි දාන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ මෙතන 4096 දාන්න පුළුවන්, 8192 දාන්න පුළුවන්. අන්න ඒ වගේ අගයන් තමයි දාන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දාන අගය පවතින රූට් බ්‍රිජ් එකට වඩා අඩු ප්‍රයොරිටි අගයක් වීමට වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ නෙට්වර්ක් එකේ ස්විචස් වල තියෙන ප්‍රයොරිටි ගැන යම්කිසි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ කලින් මෙන්න මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්න නම්. එහෙම දැනගෙන තියෙනවා නම් විතරයි අපිට ඊට අඩු වගයක් යොදා ගන්න පුළුවන් මෙතනට. ඒ විදිහට තමයි එතකොට කමාන්ඩ් එක ලියන්නේ switch config spanning tree VLAN 1 priority number එක දැම්මා. අපි ඊළඟට පැකට් ට්‍රේසර් එකේ උදාහරණයකින් බලමු මේ කමාන්ඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම දැන් පැකට් ට්‍රේසර් එක ඕපන් කරලා ස්විචස් 3ක් අරගෙන තියෙනවා. ඒ ස්විචස් 3 මේ විදිහට කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාම කනෙක්ෂන් මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මම මෙන්න මේ ස්විච් එකට ලොග් වෙලා බලුවොත් CLI එකට ගියා show spanning tree එකක් ගහනවා. එතකොට අපිට දකින්න ලැබෙනවා root ID එක වෙන එක්කෙනෙක්. ඒ කියන්නේ MAC address එක අඩු එක්කෙනෙක්ට root bridge එක බවට පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ bridge එකේ
විස්තර ටික. ඊළඟට මම මෙන්න මේකට ලොග් වෙලා බලනවා. ඒකෙත් අර කමාන්ඩ් එකම අපි ගහලා බලනවා show spanning tree. එතකොටත් අපිට දකින්න ලැබෙනවා root ID එක MAC address එකක්, bridge ID එක තව MAC address එකක්. ඒ කියන්නේ එකම නෙමෙයි. ඒ කියන්නේ මේකත් නෙමෙයි root bridge එක. මේ දෙකම නෙමෙයි root bridge එක නම් ඒකේ තේරුම මේ දෙකම non root bridge දෙකක්. switch 0 එකයි switch 2 එකයි දෙකම non root bridge දෙකක්. එහෙනම් switch 1 එකට log වෙලා බලමු CLI එකට ගිහින්. show spanning tree යහුවා අන්න අපිට එතනදී දකින්න ලැබෙනවා root ID එකේ MAC address එකයි bridge ID එකේ MAC address එකයි දෙකම එකයි. ඒ වගේම අපිට තව දකින්න ලැබෙනවා this bridge is the root. මේ bridge එක තමයි root bridge එක වෙන්නේ කියලා දීලා තියෙනවා. එහෙනම් switch 1 කියන එක තමයි මේ diagram එකට අනුව root bridge බවට එයාලා පත් කරගෙන තියෙන්නේ. ඒ පත් කරගෙන තියෙන්නේ MAC address එක අඩුම කෙනා නිසා. මේ තුනම Cisco නිසා priority සමානයි. MAC address අඩුම කෙනා නිසා එයා root bridge එක බවට පරිවර්තනය කරගෙන තියෙනවා. හැබැයි අපිට ඕනි කියලා හිතන්න මේ non root bridge දෙකෙන් එකක් root bridge එක බවට පත් කරන්න. අපි හිතමු මේ switch 0 එක මට දැන් ඕනේ root bridge එක බවට පරිවර්තනය කරගන්න. එහෙනම් මම කරන්නේ මේ switch 0 එකේ CLI එකට යනවා. ගිහිල්ලා අපිට ගහන්න තියෙනවා command එකක්. මොකක්ද? config mode යන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ spanning tree VLAN අපි මේකේ switch එකේ කඩලා නැති හින්දා VLAN 1 එකම දෙනවම already තියෙන එක. priority අපි priority දාද්දි විශේෂ දෙයක් හෝ බිඳුව හරි 4096 ගුණාකාර හරි තමයි දාන්න පුළුවන් කියලා. ඒ දෙකටම අදාළ නොවන එකක් අපි නිකන් දාලා බලමු මොකද වෙන්නේ කියලා. එයාලා කියනවා bridge priority must be in increments of 4096. allowed values කියලා values ටිකක් දීලා තියෙනවා. ඒ values වල තියෙන්නේ බිඳුවේ ඉඳන් 4096 ගුණාකාර ටිකක්. එතකොට එහෙනම් අපි මේ කමාන්ඩ් එක වැරදි. ඒ කමාන්ඩ් එක ආපහු හරියගයක් දාලා දාන්න ඕනේ. අපි දාමු 4000 අපේ කලින් තිබ්බ ප්‍රයොරිටි කේද 32769 කියන්නේ VLAN එක අඩු කරාම 32768යි ප්‍රයොරිටි එක. එහෙනම් ඊට අඩු මෙන්න මේ ඕනම එකක් දාන්න පුළුවන්. අපි දාමු 4096. ඔන්න දැම්මා. අපි බලමු මේ කමාන්ඩ් එක දාපුවාම මොකද වෙන්නේ කියලා. ඔන්න මම එන්ටර් කරා. දැන් මෙතන ඩවුන් වෙලා තිබ්බේ. අපි බලමු ටික වෙලාවක් ගියාම මේ ස්විච් 0 එකේ ඩවුන් වෙලා තිබ්බ එක අප් වෙන්න ඕනේනේ. ඒ කියන්නේ root bridge එක න root bridge එකේ මේ links දෙකම අප් වෙලා තියෙනවා designated ports විදිහට. එහෙනම් මේ දෙකම designated ports වෙනවා කියන්නේ මේ දෙකම කොළ පාට පත්තු වෙන්න ඕනේ. අපි බලමු ටික වෙලාවක් ගියාම මේ තැඹිලි පාට amber color තියෙන light එක කොළ පාට වෙනවද කියලා. හරි. දැන් මේ amber color තිබ්බ light එක කොළ පාට වුණා. ඒ කියන්නේ මේ root bridge එක non root bridge එක බාට පත් වුණා. දැන් root bridge එක වෙන්නේ මෙන්න මෙයා. එතකොට කලින් තිබ්බ root bridge එක non root bridge එකක් බවට පරිවර්තනය වෙනවා. හරි. ඒ විදිහට තමයි අපි අපිට අවශ්‍ය විදිහට අපිට ඕන කරන විදිහට අපේ කැමැත්ත පරිදි අප් ස්විච් එකක් root bridge බවට පරිවර්තනය කරගන්නේ. දැන් අපිට පුළුවන් මේ අලුත් root bridge එකට log වෙලා
ආයෙත් ගහලා බලන්න show spanning tree. අන්න දැන් අපිට කියනවා priority එක 4097ලු. this bridge is the route කියලා තියෙනවා. ඒ කියන්නේ මේ bridge එක තමයි route bridge එක විදිහට යාලා තෝරගෙන තියෙන්නේ. priority එක 4097යි කියනවා. MAC address එක දෙන්නගෙම සමානයි. මේ 4097 කියන 4096 ධන 1 එකක් එකතු වෙලා ඒක එකතු වෙන්නේ VLAN 1 වලින්. ඒකෙන් තමයි එක එකතු වෙන්නේ. හරි, එතකොට අපිට පේනවා අපි කරපු දේ සාර්ථක වෙලා තියෙනවායි කියලා. හරි, අපි කතා කළේ root bridge එකක් කොහොමද අපිට ඕන විදිහට priority අඩු කරලා root bridge එකක් බවට පත් කරගන්නේ කියලා. අපි බලමු root bridge එකක් හදාගන්න දෙවෙනි ක්‍රමය, අපිට ඕන පරිදි හදාගන්න දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. මේකෙදි අපි primary කියන command එක තමයි දෙන්නේ. by configuring root primary command. අපි බලමු මේකෙදි අපි මොකද කරන්න කියලා. ඇත්තටම මේ දෙවෙනි ක්‍රමය අපිට අවශ්‍ය වෙන්නේ හිතන්න අපි මොකක් හරි කම්පැනි එකකට වැඩ කරන්න අලුතින් සම්බන්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි ඒ නෙට්වර්ක් එක ගොඩක් පරණ නෙට්වර්ක් එකක් නම් අපි දන්නේ නැහැ ඒකේ ඒ බ්‍රිජස් වල තියෙන ප්‍රයොරිටි වල වැලියුස් කොහොමද කියලා එකපාරට අඳුරන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රයොරිටි ගැන කිසිම අයිඩියා එකක් නැති අවස්ථාවකදී අපිට පුළුවන් මෙන්න මේ දෙවෙනි ක්‍රමය පාවිච්චි කරන්න. අපි බලමු මේ ක්‍රමේදී අපි යොදා ගන්න කමාන්ඩ් එක මොකක්ද කියලා. switch එකට log වුණා, config mode ගියා, hash spanning tree stp වලට සම්බන්ධ හින්දා spanning tree කියන වචනේ එනවා. ඊට පස්සේ අපි කිව්වා VLAN එකට අනුකූලව තමයි අපි root bridge දාගන්නේ කියලා. එහෙනම් VLAN number එක. ඊට පස්සේ අපි කලින් එකේ දැන් මේ priority අඩු කිරීමේ value එක දැන් අපි කරනවා root primary කියලා දෙනවා. මේ root primary කියලා දාන එකේ තේරුම ඒකේ අදහස වෙන්නේ මට අනිත් bridges වල හරි ඔයාගේ bridge එකේ හරි තියෙන priority value එක මොකක්ද කියන එක අදාළ නැහැ. මට අවශ්‍යයි මේ switch එක root bridge බවට පත් වෙන්න. ඒ කියන්නේ priority value එක මොකක් වුණත් මේක root bridge බවට පත් වෙන්න ඕනි කියලා තමයි මේ command එකෙන් කියන්නේ. හරි. එතකොට ඒක තමයි අපිට කැමති ස්විච් එකක් root bridge එක බවට පරිවර්තනය කරගන්න දෙවෙනි ක්‍රමය. මොකද්ද කරන්නේ? ඔයා primary switch එක වෙන්න ඕනේ, ඔයා root bridge එක වෙන්න ඕනේ කියලා කෙලින්ම කියනවා. ඔයාගේ priority එකවත් අනිත් අයගේ priority එකත් වැදගත් නැහැ. ඔයා primary switch එක එහෙමත් නැත්නම් root bridge එක වෙන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි එකට යොදනවා spanning tree VLAN 1 කියන්නේ VLAN එකේ අංකය අදාළ VLAN එක දැම්මා, root primary කියලා දැම්මා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට තව command එකක් use වෙන අවස්ථාවක් දැක ගන්න පුළුවන්. ඒ තමයි අපි හිතමු අපිට ඕන විදිහට ඔන්න primary කියන command එක දාලා කෙනෙක්ව root bridge කරවන්න ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි අපිට අදහසක් තියෙනවා නම් මෙන්න මේ කෙනා root bridge නොවන අවස්ථාවකදී, ඒ කියන්නේ මෙයා බැරි වෙලා හරි වැඩ කරන්නේ නැතෝ ගිහිල්ලා හරි මොකක් හරි issue එකක් නිසා මෙයා root bridge නොවන අවස්ථාවකදී backup plan එකක් විදිහට අපිට වෙන switch එකක් තියාගන්න අවශ්‍යයි නම් root bridge බවට පත්වීමට අන්න එයාව අපිට secondary plan එකක් විදිහට secondary
බ්‍රිජ් එකක් විදිහට පත් කරගන්න පුළුවන්. ඒකට අපි යූස් කරන සෙකන්ඩරි කමාන්ඩ් එක. මේ යූස් කරේ ප්‍රයිමරි කමාන්ඩ් එක. එහෙනම් අපි බලමු ඒ කමාන්ඩ් එක මොකක්ද කියලා. switch config mode ගියා hash spanning tree VLAN එකට අපි දාන්නේ VLAN 1 ඊට පස්සේ root secondary මේකේ දැන් root primary මේකේ ඉන්නේ root secondary හරි එතකොට මේකේ අදහස primary අපි දාපු switch එක root bridge වෙන්නේ නැති අවස්ථාවකදී මෙන්න මේ bridge එක root bridge වෙන්න ඕනේ කියන එක තමයි backup plan එකක් තමයි ඒකෙදි අපිත් සපයලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙතන primary අපි command එකක් දානවයි කියලා දැම්මහම එතනදී ඇත්තටම වෙන්නේ තියෙන ඒ අවස්ථාවේදී අපි මේ command එක ගහන්න කලින් කවුරු හරි root bridge වෙලා ඉන්නවනේ. ඒ කෙනාට වඩා ඇත්තටම 8192ක අගයක් අඩු කරලා තමයි මේ bridge එක priority දාගන්නේ. හැබැයි දෙගුණයක් 4096 දෙගුණයක් අඩු කරන්නේ. එහෙම අඩු කරන්න හේතුව අපි සෙකන්ඩරි එකක් දාන නිසා. සෙකන්ඩරි එකට තියා ගන්නවා 4096ක් විතරක් අඩු කරලා දාන්න. අගේ තියලා තමයි මෙතනින් 8192ක් අඩු කරලා ප්‍රයිමරි එකට අගේ දාගන්නේ ප්‍රයොරිටි වලට. ඒ විදිහට තමයි මේ ප්‍රයිමරි සෙකන්ඩරි කමාන්ඩ් වැඩ කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් අගයක් අපි ගමු 16384 වගේ අගයක් තියෙනවා දැනට තියෙන මේ root bridge එකේ. එතකොට අපි ඒකෙන් අඩු කරනවා 8192ක්. එතකොට 8192 තමයි මේ primary කියන එකට වැටෙන්නේ. ඊට පස්සේ එයාගෙන් 4096ක් අඩු කරාම තියෙනක 12288ක්. එයාගේ තමයි secondary කියන එකට වැටෙන්නේ. අන්න ඒ විදිහට තමයි වෙන්නේ. ඒක ඇත්තටම අපි එච්චරම දැනගත යුතු නෑ. අපි මේ commands දෙක ගැන අවබෝධයක් තිබ්බහම වැදගත්. එතකොට ඒ විදිහට තමයි අපි root bridge එකක් බවට පත් කරගන්නේ අපිට කැමති bridge එකක් මේ දෙවෙනි ආකාරයට අනුව. අපි බලමු ඒක ඊළඟට packet trace එකෙන් කොහොමද කරන්නේ කියලා. හරි. කලින් උදාහරණ වගේම packet trace එකේ මම මේ විදිහට diagram එකක් ඇඳගෙන තියෙනවා. අපි බලමු මේ තියෙන switches තුන මොන අවස්ථාවලද තියෙන්නේ. ඒ කියන්නේ කෝකද root bridge එක කෝකටද non root bridge එක වෙන්නේ කියලා. බැලුව බැලමට මේ එක port එකක් down වෙලා තියෙන මේ switch එක non root bridge එකක් කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන්. එතකොට මේ දෙපැත්තම කොළ පාට වෙලා තියෙන ඒ කියන්නේ ports දෙකම up වෙලා තියෙන switches තව දෙකක් තියෙනවා. මේ දෙකෙන් එකක් non root bridge එකක් වෙන්න පුළුවන් අනිත් එක root bridge එකක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් log වෙලා බලන්න CLI එකට මේක මොන જાතියේ bridge එකක්ද කියලා. enable show spanning tree. හරි. අපේ log වුණු bridge එක this bridge is the root. ඒක තමයි root bridge එක වෙන්නේ. ඒ කියන්නේ දෙකෙන්ම MAC address දෙකක් සමානයි. ඒ කියන්නේ මේ bridge එක තමයි root bridge එක බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ switch එක. අපි ඒක ගාවින් ලියා ගමු root bridge කියලා. හරි. ඊට පස්සේ අපි ඊළඟ එක අනිවාර්යයෙන්ම non root bridge එකක් වෙන්න ඕනේ. ඒකත් අපි නිකන් බලමු. root bridge එකයිනේ තියෙන diagram එකකට. හරි. show spanning tree ගැහුවා. අපිට පේනවා MAC address දෙකක් තියෙන්නේ. root bridge එක වෙන්නේ ආනේ මේ bridge ID එකක් මේ root ID එක වෙන ID එකක්. එහෙනම් මෙයත් non root bridge එකක්. එතකොට අපි දන්නවා මෙයා තමයි root bridge එක වෙන්නේ. මෙයා තමයි root bridge එක වෙන්නේ. අනිත් දෙකම non root bridge. අපි මේ non root bridge දෙකෙන් එකක් මේ අවස්ථාවේදී මොකද කරන්න හදන්නේ?
රූට් බ්‍රිජ් බවට පරිවර්තනය කරගන්නයි හදන්නේ. එහෙනම් මම මේ නන් රූට් බ්‍රිජ් දෙකෙන් එකක් වන ස්විච් 2 එක. ස්විච් 2 එක අපිට ඇම්බර් කලරින් පේන නිසා ලේසියෙන් හඳුන ගන්න පුළුවන්. ඒ නිසා ස්විච් 2 එකට මේ කමාන්ඩ් එක දාලා ප්‍රයිමරි කමාන්ඩ් එක දාලා ඒක රූට් බ්‍රිජ් එකක් බවට පරිවර්තනය කරගන්නයි හදන්නේ. අපි ඒකේ CLI එකට ලොග් වෙමු. config mode ගියා. අපේ කමාන්ඩ් එක තමයි spanning කමාන්ඩ් එක තමයි spanning tree VLAN අදාළ VLAN එකට අපි දාන්නේ root primary. මේක තමයි අපේ කමාන්ඩ් එක. enter කරා. අපි බලමු දැන් මේ ඇම්බර් කලර් වලින් තිබ්බ port එක අප් වෙලා ඒ කියන්නේ මේ දෙකම designated port දෙකක් බවට පත් වෙලා switch 2 එක root bridge එකක් බවට පත් වෙනවද කියලා. ඒකට ටික වෙලාවක් යනවා තප්පර කිහිපයක් අපි බලමු. ඔයාලට දැන් පේනවා මේ green color උනා ports දෙකම. ඒ කියන්නේ මේක root bridge එක බවට පත් වෙන්න ඇති. අපි ඒක දැනගන්න ආයෙත් CLI එකට ගිහිල්ලා show spanning tree කියන command එක ගහලා බලනවා. දැන් ඔයාලට පේනවා this bridge is the root. ඒක root bridge එක බවට පත් වෙලා තියෙනවා. දෙකේම MAC address දෙක සමානයි. එතකොට priority එක 24577ක් බවට පත් කරගෙන තියෙනවා. සාමාන්‍ය Cisco switch එක priority එක 32768යි. ඒ කියන්නේ මෙයා ඒකෙන් යම්කිසි 4090 ගුණාකාරයක් තමයි අඩු කරගෙන තියෙන්නේ. එහෙම අඩු කරගෙන priority value එක අනිත් switches වලට වඩා අඩු වගේක පවත්වා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි එයා root bridge එක බවට පත් වෙලා තියෙන්නේ. මොකද අපි command එක දුන්නේ මෙන්න මේ command එක. මේ command එකේ අදහස උනේ අනිත් ඒවා priority කීයේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ priority අඩු කරගෙන ඔයා දැනගන්න ඕනේ root bridge එක වෙන්න කියන දේ තමයි අපි අදහස් කරේ. ඉතින් ඒ අනුව තමයි දෙවෙනි ක්‍රමය අනුව අපි root bridge එකක් හදාගන්න විදිහ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අද අපි කතා කරේ අපිට අවශ්‍ය පරිදි අපේ ඕනෑකමට අනුව කොහොමද root bridge එකක් බවට පත් කරගන්නේ switch එකක් කියලා. මම හිතනවා ඒ ගැන ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. ඉතින් අදත් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.